පින්රෙස් කලවුන්ගේ වාසභූමිය. ඔබ කවදා හෝ දිව්‍ය ලෝකයක් ගැන අසා තිබෙනවාද? මරණයෙන් පසු මිනිසුන් යන එක් ලෝකයක් ලෙස දිව්‍ය ලෝකය ගැන අප අසා ඇත. බුදු දහමට අනුව දිව්‍ය ලෝකය යනු පින් රැස් කළ සත්වයන් උපදින සුගති භූමියකි. මේවා ස්වර්ගලෝක ලෙසද හැඳින්වේ. දේව භවය යනු ඉමහත් සතුට සන්තුෂ්ටිය හා සැප සම්පත් ලැබෙන භවයයි. මෙම භවයේ ඇති අවාසිය නම් සැප සම්පත් වලින් පරිපූර්ණ නිසා නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීම පැහැර හැරීමයි. එම හේතුවෙන් ඔවුන් තම යහපත් කර්ම ශක්තිය ගෙවා අවසානයේ නැවත ඊට වඩා පහත් භවයක උපත ලබති. බොහෝ දෙවිවරු තම පෙර භවයේ කල කී දේ මතක් වී වහාම යලි නැවතත් දහමට යොමු වේ. එසේ මතක් නොවන අයට කල්යාණ මිත්‍ර සේවනය නිසා ඔහුට පෙර දිව්‍ය ලෝකයට ගිය මිතුරු දෙවියෙකු හෝ දිව්‍යාංගනාවක් ඔහු ඉදිරියට පැමිණ වහාම පෙර භවයේ තමා හා එකතු වී කුසල් කළ ආකාර මතක් කර දී දහමට යොමු කරගනි. දහමට අනුව දිව්‍ය ලෝක 6ක් ගැන කියවේ. ඒවා මෙසේය. චතුම්මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත වසවර්තිය. අංක 1 චතුම්මහරාජික දිව්‍ය ලෝකය. චතුම්මහරාජිකයනු දෙව්වරජවරු 4 දෙනෙකු විසින් පාලනය කරන ලෝකය යන තේරුමයි. විරූඩ, විරූපාක්ෂ, දෘඩරාක්ෂ, වෛශ්‍රවණ නමින් හඳුන්වන දේව රජවරු 4 දෙනා විසින් මෙම දිව්‍ය ලෝකය පාලනය කරයි. නන්දන උයන ආලකමන්දාව සේරිසක විමානය ආදිය මෙම දිව්‍ය ලෝකයේ පවතින බව පැවසේ. මෙම දිව්‍ය ලෝකයට නාග, ගරුඩ, යක්ෂ හා රාක්ෂ යන ලෝකයන් සම්බන්ධ බව පැවසේ. මෙම දිව්‍ය ලෝකයේ එක් දිනක් මිනිස් ලෝ වර්ෂ 50කට සමානය. මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 500ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂවලින් වර්ෂ 90 ලක්ෂයකි. ආවතින්ස දිව්‍ය ලෝකය දෙවිවරුන් 33 දෙනෙකු පාලනය කරන බැවින් තවතිසා නම් වේ. චාතුම්මහරාජික හා තාවතින්ස යන මෙම දිව්‍ය ලෝක දෙකටම අධිපතිත්වය දරන සක්‍ර දිව්‍ය රාජයා ඇතුළු 33 කෝටියක් දේව දිව්‍යාංගනාවන් වැඩ සිටින්නේ මෙම දිව්‍ය ලෝකයෙහිය. සිළුමිණි සෑය පිහිටා ඇත්තේද මෙම දිව්‍ය ලෝකයේය. සුධර්මා දිව්‍ය සභාව, නන්දනමල් උයන හා මල්ලිකා, සුනන්දා, උපෝසත් හා මට්ටකුණ්ඩලී ආදී දිව්‍ය විමාන බොහොමයක් තිබෙන්නේ මෙහෙය. මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස ලොව වර්ෂ 100යිකි. මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 1000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් 3 කෝටි 60 ලක්ෂයකි. යම දිව්‍ය ලෝකය. මෙම දිව්‍ය ලෝකයේ අධිපතිත්වව සුයාම නමින් හඳුන්වන දෙවි රජවරයෙකු විසින් දරන අතර එම දෙවි රජුගේ බිරිඳ සිරිමා නම් දිව්‍යාංගනාවයි. මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලෝ වර්ෂ 200කි. මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 2000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් 14 කෝටි 40 ලක්ෂයයි. පුසිත දිව්‍ය ලෝකය. මෙම දිව්‍ය ලෝකයේ අධිපතිත්වය සන්තුසිත නම් දිව්‍ය රාජයෙකු විසින් දරයි. මෙම දිව්‍ය ලෝකයේ අධිපතිත්වය සැමවිතම මීළඟට ලෝතුරා බුදු බවට පත්වීමට නියමිත මෛත්‍රිය බෝධිසත්වයන් විසින්ද දරනු ලබයි. අපගේ තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේ මනුලොව ඉපදීමට පෙර මෙහි ශ්වේතකේතු නම් බෝධිසත්වයන් වී සිටියහ. මෙහි වෙසෙන අනෙකුත් දෙවිවරුද බොහෝමයක් සක්‍රදාගාමී මාර්ගඵලයට පත් වූ දෙවියන් වන අතර මෙහි සියලුම දෙවිවරුන් යලි නැවත නැවතත් තුසිතයේම උප්පත්තිය ලැබීම පිණිස බොහෝ කුසල් රැස් කරති. මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 400යිකි. මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 4000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් 57 කෝටි 60 ලක්ෂකි. නිම්මාන රති දිව්‍ය ලෝකය. මෙම දිව්‍ය ලෝකයේ රජුණු සුනිම්මිත නම් දෙව්ව රජ කෙනෙකි. මෙම දිව්‍ය ලෝකය එක දිනක් මිනිස් ලොව වර්ෂ 800යකි.
මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 8,000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂවලින් 230 කෝටි 40 ලක්ෂයකි. පරනිම්මිත වසවර්තී දිව්‍ය ලෝකය දිව්‍ය ලෝක 6 නිහළම දිව්‍ය ලෝකයයි. මෙහි පාලකයා වසවර්තී නමින් හඳුන්වන දෙවි රජ කෙනෙකි. දසබිම්බර මාර සේනාව නමින් හඳුන්වන දරුණු දේව කොට්ටාසය සිටින්නේද මෙම දිව්‍ය ලෝකයේ වන අතර කාම ලෝකයට අධිපති මෙන්ම මිනිසුන් හා දෙවියන් ආදී සියලු සත්වයන් යලි සසර දුකට හසු කරගන්න මාර දිව්‍ය රාජයා සිටින්නේත් මෙහිය. සැප සම්පත් වලින් අධිකතම දිව්‍ය ලෝකය මෙයයි. මෙහි එක දිනක් මිනිස් ලොව වර්ෂවලින් 1,600කි. මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 16,000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂවලින් 921 කෝටි 60 ලක්ෂයකි. අවත් මෙවැනි වීඩියෝ නැරඹීමට අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ධර්ම දානය පිණිස යාළුවන්ට ෂෙයා කරන්න. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි. සියලු දෙවියන්ගේ පිහිටයි.